අපි තමයි ලාබාලතම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය. සමහරෙක් හිතාගෙන ඉන්න අපි පටන් ගත්තේ 1948 කියලා නෑ. 1948 නෙවෙයි අපේ පක්ෂය පටන් ගත්තේ. අපේ පක්ෂය පටන් ගත්තේ 2020 පෙබරවාරි මාසේ. සමහරු හිතාගෙන ඉන්නවා අපි අවුරුදු 30ක් මැතිවරණ කරලායි කියලා. කාලයක් ඉතින් 30ක් දිනකම්ම බලාගෙන හිටියා. නෑ අපි අපේ ලාංඡනයෙන් මූණ දීලා තියෙන්නේ ඡන්ද 4කටයි. එක ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණ දෙකයි එක පළාත් පාලන මැතිවරණ. අපේ පක්ෂයට හරියට අවුරුදු 5යි මාස ගණනාවක් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබට කියන්න කැමතියි මේ රටේ විපක්ෂයේ හැටියට අපි දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරනවා. සමීපතම කාරණා මම කියන්නේ. ආණ්ඩුව ඉල්ලීමක් කරා, විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරා, IMF එකේ උපදෙස් අනුව, IMF කොන්දේසි වලට අනුව, IMF නියෝග මත 6.8කින් විදුලි බිල වැඩි කරන්න කියලා. පහුගිය දින පුරාවටම මා ඇතුළු අපේ සජබ කණ්ඩායම රට වටේම ගිහිල්ලා අපි එක අනතුරු ඇඟවීමක් කරා. විදුලි බිල වැඩි කරොත් අපි මහ පාරට බහිනවයි කියලා. අද මොකක්ද උදේ පාන්දරම ලැබුණු තීන්දුව? ආණ්ඩුව විදුලි බිල වැඩි කරන්නට කියලා පුනාම කිව්වා. විදුලි බල මණ්ඩලය කිව්වා. මුදල් අමාත්‍යාංශය කිව්වා. ඒ IMF පීඩනය මත එසේ කටයුතු කරා. මහජන උපයෝගීතා කොමිසම මේ රටේ ජනතාවගේ හඬට සමන් දීලා අද ඒක හකුලා ගත්තයි කියන එක මම මේ අවස්ථාවේ ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. ඔන්න විපක්ෂයේ කාර්යභාරය. විපක්ෂයේ කාර්යභාරය කියන්නේ මේ තරු පහේ හෝටල් අස්සේ ඉඳගෙන වායු සමීකරණය කරපු කාමරවල ඉඳගෙන ජනතාවගෙන් ඈත් වෙලා සාකච්ඡා කරන එක නෙවෙයි. ජනතාවෙන් වගකීම් ඉෂ්ට කිරීම. අපි ස්තුතිවන්ත වෙනවා මහජන උපයෝගීතා කොමිසමට. තව මාස 3ක් විදුලි බිල වැඩි කිරීමත් හිටෙව්වයි කියන එක. ඔබ සියලු දෙනාම දන්නවා අපි සාකච්ඡා කරා දැන් දින ගණනාවක් විදුලි බිල වැඩි කරොත් වැඩි වුණොත් සමගි ජන බලවේගයේ සමගි ජන සංධානය මහ පාරට බහලා බිල අඩු කරනකම් මහජන අරගලයක නිරත වෙනවයි කියන එක. ඒක මුළු රටම දැනගත්තා. ඒක උපයෝගීතා කොමිසම ඇතුළු සියලු දෙනා දැනගත්තා. එහෙනම් අපි දැන් කියන්න කැමතියි අපේ යෝජනාව මාස 3කට විදුලි බිල වැඩි කිරීම අත්හිටුවීමම නෙවෙයි. ඉදිරි දින සති කිහිපය තුල අපි ඉල්ලීමක් කරන උපයෝගීතා කොමිසමෙන් රටේ විධායක ජනාධිපතිවරයා වේදිකාවක් පාසා ජනාධිපතිවරණේ මහමැතිවරණේ පළාත් පාලන මැතිවරණේ පුනාම රටට දුන්න බලාපොරොත්තුව මොකද කිව්වේ? 9000 බිල 6000 කරනවායි කිව්වා. 3000 බිල 2000 කරනවායි කිව්වා. 133කින් විදුලි බිල අඩු කරනවායි කිව්වා. අපි අද රටට ප්‍රකාශ කරනවා ඉදිරි
සති කිහිපය තුළ මේ 133 විදුලි බිල අඩු කිරීම නොකළොත් සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය අපි සියලු දෙනාම මේ රටේ දසලක්ෂ සංඛ්‍යාත විදුලි පාරිභෝගිකින් සමග පුරවැසියන් සමග මහා පාරට බහලා අරගල කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් ඊටමත් පැහැදිලි මහජන හඬ ඉදිරියේ ජනතා බලය ඉදිරියේ සැලසුම් කරපු ජන පීඩක තීන්දුව తీරන අද හකුලා ගනිමින් සිටින. ඒ වගේම මම ඔබට කියන්න කැමතියි. ඇයි මේ විදුලි බිල වැඩි කරන්නයි කියලා මේ ලොකු පීඩනයක් එන්නේ. ලොකු බලපෑමක් එන්නේ. කාගෙන්ද මේක එන්නේ? මේක එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ. මේ රජය විපක්ෂයේ ඉන්නකොට කිව්වේ මොකක්ද? පෞගිය රජය ගහපු ගිවිසුම් සංශෝධනය කරලා අලුත් IMF ගිවිසුමකට යනවා කිව්වා. අපි කිව්වේ ඒ කාරණා. අපි අදටත් කියන්නේ ඒ කාරණා. ඒක සංශෝධනය කළ යුතුමයි. හැබැයි මේ රජය මොකද්ද කරේ? බලයට ආව විතරයි දුන්නු පොරොන්දුව සංශෝධනය කරනවා කියපු කාරණාව සහ මුලින්ම අමතක කරලා පහුගිය රජය ගහපු ගිවිසුම අනුව IMF එක කියන පදයට නටමින් මේ විදුලි බිල ඉහළ දමන්නට ඒ අය කටයුතු කරන්නට අද බැඳිලා ඉන්නවා. වහල් වෙලා ඉන්නවා. යටත් වෙලා ඉන්නවා. අපි කිව්වේ නෑ පහුගිය රජය කරපු දේ අපි කරනවායි කියලා. බලයට ආවම අපි කිව්වේ අපි සංශෝධනය කරනවායි කියලා. හොඳට මතක තබා ගන්න මේ රටේ ජනතාව දැඩි පීඩනකාරී ජීවිතයක් ගත කරනවා. 50% වැඩිය මේ රටේ ජනතාව අද දුප්පත්. රටින් හරි අඩක් දුප්පත්. 50% දුප්පත්කමින් තෙරපිලා සිටින. අපි නෙවෙයි කියන්නේ. Center for Poverty Analysis දුප්පත්කම පිළිබඳව ඒ විශේෂඥ ආයතන කියන්නේ 50%කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ දුප්පතුන් සිටිනවා කියන්නේ. ඒ දුප්පත් ජනතාව මත තමයි විදුලි බිල වැඩි කරලා තවත් පීඩනකාරී ජීවිතය තවත් අසහනකාරී ජීවිතය වර්ධනය කරන්නට කටයුතු කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි ඔබට කියන්න කැමතියි ප්‍රායෝගික සක්‍රීය දීල් ගහන්න නැති ජනතාව පාවල දෙන්නේ නැති සැබෑ ජනහිතකාමී ජනතාවාදී විපක්ෂයක් හැටියට මේ රටේ ලක්ෂ 220ක් ජනතාවගේ මානව අයිතිය ආර්ථික අයිතිය සමාජීය අයිතිය දේශපාලන අයිතිය ඔය හැම අයිතියක්ම සුරකින්නවාමයි කියන එක මම මේ අවස්ථාවේ ඔබට ප්‍රකාශ